Hi. Good morning. Jekung බලන්න එපා. tapන්න. අජේක දෝනිර නිදිමතයි වගේ තාම. මේ පැත්තෙල්ල මෙන්න. Hi. wow. බිම්මල. වැඩි විතරක් ඇතිද? මලාගේ සත්‍ය බලය දැවේ. මුල් කාලේ මේක තමයි. දෙවනි කාලේදී මේක තමයි. මේ ගෙවෙන්නේ නත්සුවේ අන්තිම දවස් ටික. ඉතින් නත්සුව කියන්නේ සමයකටනේ. ඉතින් ජපානයේ දැන් යන්නේ සමයකේ අන්තිම හරිය. යාළුවෝ ටික එකතු වෙලා පොඩි ගමනක් යන්න ඉතින් ප්ලෑන් කරා. මේ ගමන ඉතින් යන්න ප්ලෑන් කරේ ඇත්තටම සති දෙකක වගේ පොඩි කාලෙකින් තමයි. ඉතින් අපිට ජපානයේ මේ ට්‍රිප් එක ගියපු ඒ දවසේ ඉඳන් දවස් 3 සන්රෙන්ජි යසුමි තිබුණා. ඉතින් අපි 13 වෙනිදා දවස දාගෙන යන ගමන තමයි අද ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන්නේ. කණිත් එක්කනකෝ. ලෑස්ති වෙලා. ඔයගොල්ලෝ පරක්කුයි ඈ. යන්නේ සයහන්. බුදා. ඔයා ගොසයිමාස්. මේගොල්ලෝ තමයි අපිත් එක්ක මේ ගමන යන අනිත් කට්ටිය. ඉතින් මේගොල්ලෝ එනකන් තමයි අපි කොම්පිනියක් ගාව බලාගෙන හිටියේ. ඉතින් පාන්දර ටිකක් වැඩි නිසා පොඩි දෙන්නට නිදිමතේ හිටියේ. ඉතින් ජේකුන්න ලැජ්ජාවෙන් තමයි හිටියේ කාගේවත් අතකට යන්නේවත්. එහෙම වැඩි කතා බහක් නැහැ පාන්දර වැඩි නිසා. ඉතින් අපි කට්ටිය විහිළු කර කර හිටිය අයත් එක්ක මේ කොම්බිනියෙන් බඩු ටික අරගන්නකම්. ඉතින් අපි බඩු ටික ඔක්කොම අරගෙන අපිට එක වාහනේ යන්න ඉඩ නැති නිසා අපි වාහන දෙකක තමයි මේ ගමන යන්න පිටත් වුණේ. प्यार से प्यार का अब हम ना होंगे जुदा ये मेरी धड़कनें सुनना है खुदा चाहे तो આજે કો સોરે તા બેડી જા કરે કરેगा इधर नहीं इधर नहीं ඔයා ආසෙක මේව ඈ ඒක හොඳයිද हाय मस्ते मस्ते පැත්ත කොහොම ඇද්දනේ නූලටමනේ ඔය කෑල්ල හදාද තමයි යන්නේ. ඔව් එකින් එක උඩට යන්නේ නේ. යමකිතාවලට ඇවිල්ලා තමයි තියෙන්නේ. ඉතින් ඔයගොල්ලොන්ට පල්ලෙහා පේන එතන ගඟ ගාවට තමයි අපිට යන්න තියෙන්නේ. එතනට යන්න තියෙන පොඩි වටයකින්. ඉතින් අපි බඩු ඔක්කොම ලෑස්ති කරගෙන වාහන පාකින් එකට දාලා තමයි එතනට යන්න පිටත් වුනේ. ඕක කොහොමද අරන් යන්නේ? ගොළු බයයි අනේ මටත් බයයි. අතින් අල්ලගත්තාම හරියටම පැය 2 විනාඩි 50ක විතර දුරකට පස්සේ අපි ලොකේෂන් එකට ආවා. ඉතින් ආවට පස්සේ කට්ටිය අවශ්‍ය කරන වැඩ ටික දැන් ඔය කරන ගමන් තමයි ඉන්නේ. මෙන්න මේ
කට්ටිය තමයි අද ආවේ. ඉතින් මේගොල්ලෝ දැන් බාබිකියු මැෂින් එක සෙට් කරගෙන ටෙන්ට් එක එහෙම ගහලා වැඩේට ලෑස්ති වෙනවා. අපි වාහන පාක් කරලා ගොඩක් දුර මෙතනට ආවා. ඔය ටෙස්ටිං කියන්න. ටෙස්ටිං 1 1 මේ මෙමු හැමද ආයෙ ගන්නවද? ටී ඇහෙන්නේ. දැන් එනවා. ආශා මෙව ගන්නවනේ ආයෙ. ගන්නවද ආයෙ? කවියක් වී තොල් ඒකාකාරී ජීවිතයෙන් මිදිලා අපේ ජීවිතවලට පොඩි වෙනසක් ඕන නිසා ප්ලෑන් කරපු ගමනක් තමයි මේක. ඉතින් මෙතනින් පස්සේ වීඩියෝ එකේ තියෙන ඉතින් අපි නෝමල් එදා කරපු දේවල් තමයි. හිම විශේෂයෙන් බ්ලොග් එකකට කියලා දේවල් මම එකතු කරේ නැහැ. එදා දවසේ ගත්ත පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් එකතු කරලා කවදා හරි දවසක අපිට මතකයක් විදිහට තියාගන්න ඕන නිසා තමයි වීඩියෝ එක හැදුවේ. තමයි රාය ඇත්තටම. අජිය සුපිරියා. යා භෝග ගන්න. ඒක භෝග. Coba.
රසට රසක් නීනීරට නී අපි නෙමුනී මැසි පොදිය මේ මැස්සෝ ඔබයි බබයි මේ මැස්සියෝ රඳුනයි මේ මැස්සෝ ඔබයි බබයි මේ මැස්සියෝ රඳුනයි කොටගෙන අම්මලාගේ සත්‍ය බලය ජවය මුල් කාලේ මේක තමයි දෙවනි කාලේදී මේක තමයි ඔයාලට මොන මේක තමයි අපේ සත්‍ය බලය ජවය හරි අක්කා ළඟට එන්න අක්කා ළඟට ඇවිල්ලා අක්කා උස්සන්න නෝලා. හරි මේ පිස්සෙනවට පේන වඩා ගන්නද කියන්නේ? අක්කා යුනිෆෝම් आसमाए है क्या पिघलने लगा दिल सांस चलने लगी प्रथम प्रेम समदा प्रेम प्यार में सजना क्या ये मेरा बेला पहला प्यार है හින්දි ස්කිප් වෙනවා යාච් වෙන්නේ නැහැ පාක්කන්නේ ඇයිද වාලු නාද? එහෙම නගින්න ඕනේ නේ ආ ධෝනි අයින්ට වෙන්න ටොස් එක ගහලා. යේ අපුඩියක් ගහන්න ඔක්කොමලා හොඳින් ආවා. කොහොම අපේ උ හින්දා මල්ලිත් කුපිරි අපේ ගොම කොලයක් මේ වගේ ආගාදී කියලා මම මුල්ම